හොඳයි මම දැන් ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද අපි ලයිව් කැසිනෝ ඇතුළේ තියෙන මේ රුලට් ගේම් එක කොහොමද වැඩේ කරන්නේ කියලා. මේකේ පොඩි ට්‍රික්ස් කීපයක් තියෙන නිසා වීඩියෝස් දෙකක් විතර දාන්න බලාපොරොත්තු වෙන අපි බලමු. පළවෙනි මෙතඩ් එක මම කියලා දෙන්නම්. මේ විදිහට අපි ඇප් එක මුලින් ඕපන් කරගමු. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේකට යන්නේ කියලා. ඉතින් ඔයාලා තාමත් 1xbet account එකක් හදාගෙන නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ වගේම මම මේ වීඩියෝ එකේ මේ වගේ තවත් එක ක්‍රම කියලා දෙනවා මැච් වලට දාන විදිහ සහ ඇවියේටර් ගේම් එක අපි කොහොමද ගන්න කියලාත් මම කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා account එකක් හදාගත්ත නැත්නම් ඔයාට account එක හදාගන්න පුළුවන් විනාඩි 5ක් වගේ කාලයක් තමයි යන්නේ. ඒ වගේම ඔයාගේ පළවෙනි ඩිපොසිට් එක දෙගුණයක් කරගන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙනවා. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන මෙනු වලට යන්න. ඒ මෙනු වල කියන්නේ මේ මෙනු බටන් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා live casino කියලා. මේකට ගියාට පස්සේ ඔයාට මෙතන search කරන්න පුළුවන් මේ විදිහට roulette asia කියන එක මම මේ වෙලාවේ select කරනවා. මෙන්න මේක ඔයාට මෙතනට star mark එකක් දාගන්න පුළුවන්. එතකොට ඒක favorite කරලා add වෙලා තිනවා ඔයාගේ. roulette asia කියන එක තමයි මම කරන්නේ. මෙන්න මේක select කරගන්නවා. දැන් මේක වෙනම browser එකෙන් වගේ open වෙන්නේ. මේක live යන හින්දා. right. මේක මුලින්ම මම open කරගත්තා. ඔයාලට පෙන්වනවා balance එකක් තියෙනවා. මේකේ පොඩි විස්තර ටිකක් තියෙනවා. මම ඒක මුලින් ඔයාලට explain කරලා ඉන්නම්. මේකේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ අපිට දාන්න පුළුවන් අවම ගාන. ඒ කියන්නේ මේක අපිට ඔට්ටු වලන්න පුළුවන් රුපියල් 20 100 200 1000 4000 ගානක් දාන්නත් පුළුවන්. මම account එකේ තියෙන රුපියල් මචං 2300 ගානයි. 20 100 200 20 ඉඳලා මේක දාන්න පුළුවන්. එතකොට මේ තමයි අපි දාන්න bet එක අපිට මෙතෙන් select කරගන්න පුළුවන් 100ද 20ද කියලා මේ විදිහට select කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඊළඟට යන නම් දෙක. මෙන්න මෙතනින් මේ මම මුලින් මේ game එක පොඩ්ඩක් explain කරලා ඉන්න. මෙතන මේ වට පේන පොඩි කැටයක් වගේ එකක් දාන මේ කැරකෙන එක ඇතුළට. දැම්මට පස්සේ ඒක අන්තිමට ගිහලා නවතිනවා. නවතුනවා දැන් මේකේ 20 කළු 20 නැවතුනේ. කියන්නේ කළු පාට 20 කොහොමද කළු පාට තමයි ඔගේ කළු රතු කියලා තමයි යන්නේ 20 නැවතුණා. එතකොට ඔය ඕකට තමයි අපිට ඔට්ටු දාන්න පුළුවන්. මේක ඔට්ටු දාන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. මුලින් මම මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා ඉන්න. මෙන්න මෙතන ඔයාලට ස්ටැටිස්ටික්ස් වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී වැඩිපුරම ඇවිල්ලා තියෙන මොන නම්බර්ස්ද. මේ හොට් කියලා කියන්නේ වැඩිපුරම ඊළඟට එන්න පුළුවන් නම්බර්ස් ටික. ඒ කියන්නේ ගොඩ වෙලාවකින් ඇවිල්ලා නැහැ. 17 15 24 33 කියන නම්බර්ස් ටික ගොඩ වෙලාවකින් ඇවිල්ලා නැහැ. කෝල්ඩ් කියන්නේ දිගටම ඇවිල්ලා නිසා ඒවා වැඩි එන්න chance එකක් නැහැ වගේ එකක් කියන්නේ. මේ මෙන්න මේ මාර්කෙන් එහා පැත්තට ගියාම මට බලා ගන්නත් පුළුවන් මෙතන තියෙනවා 148ක chance එකක් තියෙනවා රතු පාට නම්බර් එකක් එන්න. 148ක chance එකක් තියෙනවා කළු පාට. ඒ කියන්නේ සමසමව කොළ පාට කියලා කියන්නේ මේ බිඳුව කොහොමද කොළ පාටයි එන්නේ ඒක. ඊට පස්සේ තියෙනවා even odd වල සම්භාවිතාවය වලට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ වැඩිපුරම එන්න තියෙන chance එක තියෙන්නේ 154ක් odd වල. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් එන්න තියෙන. මෙන්න මේ statistics ටික වලට බලා ගන්නත් පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයාලට තව පොඩ්ඩක් එහාට ගිහලා බලන්න පුළුවන් අන්තිමට ඇවිල්ලා තියෙන results මොනවද? අන්තිමට ඇවිල්ලා තියෙන results ටික. අන්තිමට 25. හොඳ දැන් 12 ආවා. අපි බලමු දැන් ඕක දැන් වැටෙනවා අතනට. මේ chart එකට නැත්නම් මේ ටේබල් 12 25 20 6 22 ඔය තමයි අන්තිමට ඇවිල්ලා තියෙන නම්බර්ස් ටික. ඔය ටික බලලත් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක නෙමෙයි ක්‍රමේ. මම පොඩ්ඩක් ඔයාලට මේක විස්තර කරලා පෙන්නනවා විතරයි මේ වෙලාවේදී. මුලින්ම මම මෙන්න මේ බෝඩ් එක ඔයාලට එක්ස්ප්ලেইন කරලා ඉන්න. මේ පෙන්වන බෝඩ් එක මම ඔයාලට මේ ෆොටෝ එකකින් ඔයාලට එක්ස්ප්ලেইন කරලා ඉන්න. මේක චුට්ටක් බලන්න. මේකේ හරියට අයිඩියා එක ගන්න ඕනේ අපි අනිවාර්යෙන්ම. ඒක ගත්තාම තමයි මේ වැඩේ කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් වෙනස්. මෙතන මේ බිඳුවයි හාය මෙතන බිඳු දෙකයිනේ. මේ දෙකම බිඳුවක් විදිහට තමයි අපි සලකන්නේ මේ ගේම් එකට අනුව. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි දාන කොන්ට්‍රැක්ට් එක කියමුකෝ. නැත්නම් අපි ඔට්ටු අල්ලන නම්බරේ ඒකට කීයක් ගෙවනවද? ඒවට තියෙන නමුත් නික්නේම්ස් උත් තියෙනවා. අපි එක නම්බරයකට ඔට්ටු අල්ලනවා. මෙතන තියෙනවා නම්බර් 36ක් තියෙනවා. බිඳුව ඇතුළුව 37ක් තියෙනවා. බිඳුව ඇතුළුව 37ක් තියෙනවා. නැත්නම් එකේ ඉඳන් 36 වෙනකන් නම්බර්ස් තියෙනවා. අපි හිතමු නිකන් ඔට්ටුවක් දානවා 5 කියලා. ඒ කියන්නේ 37න් 5. ඒ හින්දා ඔයාට අපි තව රුපියල් 100ක් දැම්මොත් ඔයාට රුපියල් 3500ක් වැඩිපුර හම්බ වෙනවා. ඒ කොන්ට්‍රැක්ට් එකට ඔයාලට පැහැදිලිද මේ තියෙන එකට පේ ඔෆ් කරන ගාන. ඔයා නම්බර්ස් දෙකක් ඔයා සිලෙක්ට් කරොත් අපි හිතමු 7 සහ 8 කියලා. මෙන්න මේ දෙක මැද්දට මේ වගේ නම්බරේ දාන්න පුළුවන්. අපි ඔට්ටුව 7 හෝ 8 කියලා අපිට රුපියල් 100ක් ඔයා දැම්මොත් එහෙම අපි හිතමු 8 આવතින් ඔයාට ඒක 17 ගුණයක් ඒ වගේ හම්බ වෙනවා. කියන්නේ 100 කියන්නේ 1700ක් ඔයාට වැඩිපුර හම්බ වෙනවා. ඕක තමයි මේ තියෙන මේක මුලින් බලන්න. මේක බලුවම ඔයාට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි මොනවද කරන්න ඕනේ කියලා ඊළඟට මම ඔයාලට ක්‍රමය කියලා දෙන්නම්. මේක පොඩ්ඩක් බලලා මේකේ අයිඩියා එකක් ගන්න. හොඳට බලන්න මේ මම දාලා තියෙන ෆොටෝ එක කොහොමද කියවන්නේ. දැන් ඔයා පේනවා යට මේවට අපි 11 12 කියන එකට ගියොත් එහෙම red or black. ඒ කියන්නේ පාට දෙක. ඒ කියන්නේ 50 150 තමයි chance එක. දිනන්න 150යි පරදින්න 150යි. එහෙනම් අපි 100ක් දැම්මොත් ඔයාට වැඩිපුර 100ක් හම්බ වෙනවා එච්චරයි. කියන්නේ 150 හම්බ වෙනවා. වැඩිපුර 100ක් හම්බ වෙනවා. even not කියලා කියන්නේ 150. even කියලා කියන්නේ ඔත්තේ ඉරට්ටේ.
එතකොට ඉවනෝඩ් වල 50% කියන ප්‍රතිශතය නැත්තම් මේ percentage එක කියන අපි දිනන්න තියෙන සම්භාවිතාවය ඒ නිසා ඒකත් අපි ගෙවන්නේ ඒකවල එකකට අපි ගෙවන්නේ 50% කියන එකට එකක් ගෙවනවා කියනවා 100ක් දැම්මොත් එහෙම වැඩිපුර 100ක් හම්බ වෙනවා. ඔයාලට පේනවා ඊට උඩ ඒවල 12 numbers ඒ කියන්නේ ඔතන numbers 36ක් තියෙනවා 36 කියන එක 3ෙන් බෙදනවා. ඒ කියන්නේ 12 කෑලි 3කට බෙදනවා. ඔයාට ඕන නම් දාන්න පුළුවන් පළවෙනි 12 ඇතුලේ ඊළඟට යන නම්බරේ තියෙනවා. එහෙම කරොත් ඔයාට 100ක් දැම්මොත් ඔයාට රුපියල් 200ක් වැඩිපුර හම්බ වෙනවා. 200ක් වැඩිපුර හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා 100ක් දැම්මම ඔයාට 300ක් හම්බ වෙනවා. හැබැයි අර 100 අපි දාන ඔට්ටුවනේ. ඒකට ඒ දෙක එක කැපිලා ගිහලා වැඩිපුර 200ක් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා ඔයාට මේ විදිහට මේක බලලා මේකට ගෙවන විදිහවල් හරියට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙනවා මම මේකේ භාවිතා කරන මෙතඩ් එක. මුලින්ම කියන්න ඕනේ ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ කැසිනෝ තනිකරම කැසිනෝ මේ කියලා නමත් ලයිව් කැසිනෝ ඉතින් ඒ නිසා මුකුත්ම මේව කරන්න දෙයක් නැහැ. ස්ට්‍රැටජි එකක් විදිහට මේ මැතමැටිෂියන් ලාගේ නැත්තම් වීඩියෝස් බලලා මේ ඇත්තටම කැසිනෝ කියන එක ප්‍රොෆෙෂනල් කරන අය ඉන්න ප්‍රොෆෙෂනල් කැසිනෝ ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ භාවිතා කරන මෙතඩ්ස් කීපයක් තමයි මම ඔයාලට කියලා දෙන්නන්නේ. ඒක අපිට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන මම දාගන්නවා මෙන්න මේ විදිහට මම ඔයාලට පොඩ්ඩක් මේ බෙට් එක දාන්න කලින් මේක පෙන්නන්නම් බෙට් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන ෆේවරිට් වලට දාගෙන තියෙනවා මෙතන බෙට් එක මේක හොඳට බලන්න මේක මම දාලා තියෙන විදිහට මම දාලා තියෙනවා පළවෙනි 12ට රුපියල් 60ක් හොඳට බලන්න පළවෙනි 12ට පළවෙනි එකේ ඉඳන් 12 වෙනි නම්බරයට රුපියල් 60ක් දාලා තියෙනවා දෙවෙනි 12ටත් රුපියල් 60ක් දාලා තියෙනවා ඊළඟට ආයෙ මම 20ක් දාලා තියෙනවා 26 27 29 30 කියලා. එතකොට ඒ හතරෙන් එකක් ආවොත් මම රුපියල් 20ක් දාලා දෙනවා බලන්න. ඔයාලට පේනවා හතරෙන් එකක් ලැබුණොත් 4 numbers කියන එක මම අර දාලා තියෙන ෆොටෝ එකට අනුව ඔයා 100ක් දැම්මොත් ඔයාලට 8 ගුණයක් වැඩිපුර හම්බ වෙනවා. ඒ කියන්නේ 800ක් වැඩිපුර හම්බ වෙනවා. ඒක මම 20ක් දාලා තියෙනවා. ආයෙ දාලා තිනවා 20ක් 31 32 34 35. numbers හතරකට දාලා තිනවා තුන්වෙනි 12 කොටේ numbers 12න් 8ක් කවර් වෙන්න මම දාලා තියෙනවා. එතකොට මේක අපි පරදින්නේ බිඳුව ආවොතින් පරදිනවා බිඳුව 25 28 33 36 ආවොත් තමයි අපි පරදින්නේ. එහෙම නැතුව වෙන ඕනම නම්බර එකක් මේ 36 37ක් තියෙන නම්බර්ස් ඒ 37න් 5ක් ආවොත් තමයි අපි මේක පරදින්නේ. ඔයා හොඳට බලන්න 37න් 5ක් ආවොත් තමයි පරදින්නේ. කියනවා අපි මේකෙදි රිස්ක් එක කියන එක ගොඩාක්ම අවම කරගෙන තියෙනවා. මේක මම මැතමැටික් කරලා බැලුවා මේක තමයි දැනට අර අවමයක් විදියට මේකේ ඕන නම්බර එකක් ආවොත් අපි දිනනවා. හැබැයි අපි පරදින්නේ මේ බෙට් එක ওই 25 28 හෝ 33 36 හෝ බිඳුව આવොත් විතරයි. ඔයාට ඕනම් පුළුවන් මෙතනදී ඔය මම දාලා තියෙන නම්බර්ස් හතර. ඒ කියන්නේ 26 27 29 30 කියන එක වෙනස් කරගන්න පුළුවන් 25 26 28 29 කියන හතර මැද්දට දාලා. කොහොමත් ඔයාට මේ ඔයාට වෙනස් කරගන්න පුළුවන් පළවෙනි කොටේ දෙවෙනි කොටේ තුන්වෙනි කොටේ ඔයාට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔයාට මම මේ වැඩේ පොඩ්ඩක් පැහැදිලි නැතුව වගේ තියෙනවද දන්නේ නැහැ. මම මේක දාලා ඔයාට පෙන්නන බෙට් එක 160ක් වෙන්නේ ඒකයි. උඩ එක 60යි දෙවෙනි එකත් 60යි ඊළඟ දෙක 40 40. එතකොට 160යි. මම දැන් මේ විදිහට බෙට් එකක් දාන්න තමයි යන්නේ. අපි බලමු ටිකක් මේක කැරකෙලා ඉවරනාට පස්සේ ඊළඟ බෙට් එක මම දානවා රුපියල් 160ක්. මම ඔයාලට පොඩ්ඩක් දාලා පෙන්නනවා. මෙතනදී අපි කරන්නේ රිස්ක් එක අවම කරගත්ත එක පමණයි. ඔන්න 29 ආයේ මම දැන් එකක් දාන්නයි යන්නේ. මම අර විදිහට බෙට් එක දාගත්තා. ඒකම ස්ටාර් මාක් එකක් දාගත්තා. එතකොට මට හැමතිස්සෙම මෙතන මේක සිලෙක්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උඩ දැන් දාලා තියෙනවට බලා ගන්න පුළුවන් රුපියල් 160ක් අඩු වෙලා තියෙන අපේ බැලන්ස් එකේ. මේක මම ඔයාලට කියන මේක දිනන්න මොන මේක පරදින්නත් පුළුවන්. එහෙම හරියටම කියන්න බෑ. ඔයාලට වෙනවා දැන් මෙතනදී 180 වුණා. හැබැයි මෙතන chance එක ගොඩක් වැඩි. වාට පේනවා ආපු නම්බර එකත් එක්ක අපි ඒක දෙන්න. දැන් මෙතන මේ කොළ පාට බටන් එක තියලා තියෙන ඒක එවුවාම ආය අර කලින් ටිකම වැටෙනවා. ඔයාට ඕන නම් මේ දෙක මේ විදිහට වෙනස් කරගන්නත් මේක වැඩි වුණා. ආයි බැක් කරගත්තා. වැඩි වෙච්ච දෙක ආයි හදාගත්තා. මේ විදිහට මේ බැක් මාක් එක දීලා. දැන් ඔන්න ආයි මම දාලා තියෙන ට්‍රේඩ් එක රුපියල් 20යි හම්බුනේ. ඔයාලට පුළුවන් ඔයාගේ මේ ස්ටේක් එක වැඩි කරගන්න විදිහ මම ඔයාලට කියන්නම්. දැන් මම මෙතන 20යි 20යි 60යි 60යි දාලා තියෙන්නේ. ඔයාට ඒක ඒ අංක වලින් වැඩි කරලා හදාගන්න පුළුවන්කමක් තියෙනවා. 24 ආගේ ඔන්න අපි ඒකක් දින්න 180යි ඔන්න රුපියල් 40ක් හෙව්වා. ඔයාට ඕන නම් තව එකක් දාන්නත් පුළුවන්. මෙතනදී ඔයාට ඕන නම් මෙහෙම දාන්නත් පුළුවන්. මෙතනටයි 1 2 3යි 1 2 3යි. මෙන්න මේ කොංග දෙකට දාන්නත් පුළුවන් ඔයාට. එහෙම නැත්නම් උඩ ඒවට දාන්නත් පුළුවන්. ඔයාට දැන් වැඩේ පැහැදිලි ඇති. මේකෙන් අපි කරන්නේ මේ ටේබල් එක කවර් කරගන්න එක. හැබැයි ඊට කලින් පොඩ්ඩක් මම මේ දානවා වගේ දාන්න එපා. මේ ස්ටැටිස්ටික්ස් වලට ගිහිල්ලා බලන්න. වැඩිපුරම ඊළඟට එන්න තියෙන නම්බර්ස් මොනවද කියලා බලලා ඒ ගොඩට තමයි අපි අර මේ
දාන්න ඕනේ මේව ටික දාන්න ඕනේ වැඩිපුරම එන්නේ නැති නම්බර්ස් වලට තමයි chance එක මේව ගන්න අපි ආවේ මම හිතන්නේ 17 ආවේ අපි එකත් වින් කරා රුපියල් 180යි හොඳ 20 ඒව තුන රුපියල් 60යි අපිට මෙතනදී හැම රුපියල් 60ක් අපිට හොයාගන්න පුළුවන් වුණා දැන් ඔයාලට මේ වැඩේ පැහැදිලිලා තියෙනවා ඔයාලට මීට අමතරව ඔයාලට රෙඩ් වලට දාන්න පුළුවන් බ්ලැක් වලට දාන්න පුළුවන් කියන්නේ කලර් එකට දාන්න පුළුවන් හැබැයි ගෙවන්නේ එකට එකක් 20ක් දැම්මොත් වැඩිපුර 20ක් හම්බ වෙනවා එහෙම වෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට ඊවන් නෝඩ් වලට දාන්නත් පුළුවන් මේ හැම එකටම දාන්න පුළුවන් හැබැයි රිස්ක් එක අඩුම කරලා මම දාන්න මට පුළුවන් වෙච්ච සහ පුරුදු වෙච්ච මෙතඩ් එක තමයි මෙන්න මේක රිස්ක් එක අවම කරලා දානවා මෙන්න මේ ඉදරට ස්ටැටිස්ටික්ස් වලට ගිහලා බලන්න පුළුවන් බිංදුව ඇවිල්ලා තියෙන සෑහෙන පරණයි තවන්න 30 ගානක් ආවා ඔයාලට මෙන්න මේ පැත්තට ගිහලා බලන්න පුළුවන් ඊළඟට එන්න තියෙන මොන වගේ නම්බර්ස් ටිකද මේ ඔයාලට ඩසන්ස් කියලා කියන්නේ 12 ඒවා කොලම්ස් කියලා කියන්නේ තීරු වලින් වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ මොන තීරුවද එහෙනම් ඊළඟට එන්න තියෙන තීරුව මොකක්ද කියලා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ වගේ ඒවා බලලා ඉතින් මේ විදිහට තමයි මේ මෙතඩ් එක මම ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට මේක බලලා පොඩ්ඩක් try කරන්න පුළුවන්. මට අර සාර්ථකවම කියන්නත් බෑ කොහොමත් මේ දේවල් ඔට්ටු නිසා. හැබැයි ඔයාලට මේකෙන් පොඩි මැච් එකක් ගහගන්න පුළුවන් වෙයි. තව පොඩි දෙයක් කියන්න මම මේ bet එක කොහොමද වැඩි කරන්න කියලා කියන්නම්. මේක කරන්නේ මේ විදිහට. දැන් ඔය දැක්ක මම third 12 කියන්නේ තුන්වෙනි දුසිමේ. මේ දුසින් තුනක් මේ 12 ඒවා තුනක් තියෙන තුන්වෙනි දුසිමේ මම 22 දෙකක් දැම්මේ. එතකොට මේක දාන්න පුළුවන් අවම ගාන 20යි. ඔයාට ඕනනම් ආයෙ දාන්න පුළුවන් ඒක ඩබල් කරලා. කියන්නේ 40යි කියලා මේ කොන් දෙකට දාන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි මේවත් ඒ වගේම ඩබල් වෙනවා. නේ 120යි කියලා මේ කොන් දෙකටත් මේ ඊළඟ දුසින් දෙකටත් එන්න ඕන. ඔයාට පැහැදිලිද මේ ස්ටේක් එක ඩබල් කරන්න කොහොමද? ඒතර ඔයාට වැඩිපුර රුපියල් 40ක් විතර හම්බ වෙනවා. ඔය ස්ටේක් එක ඩබල් කරලා දාන හින්දා. කියන්නේ මෙතනට 40යි මෙතනට 40යි 60 ඒව දෙකක් කියලා කියන්නේ 120යි. එහෙම නැත්නම් මෙතන දාන්න පුළුවන් 20යි 60යි. හොඳට මතක තියාගන්න මේ අයිනකට දාන නම්බරේ වගේ තුන් ගුණයක් තමයි මේ ඩසන්ස් වලට එහෙම නැත්නම් දුසින් වලට අපි දාන්න ඕනේ. ඉතින් මේක තමයි එක මෙතඩ් එකක් මට හරි ගිය. ඉතින් මේක ගොඩාක් අර ඇත්තටම ප්‍රොෆෙෂනල් කැසිනෝ කරන අය කරන මෙතඩ් එකක් මේක. මේකෙන් රිස්ක් එක අවම කරගන්න එක තමයි කරන්නේ. ඉතින් මේක ඔයාලා try කරලා බලන්න පුළුවන්. try කරන්න කලින් පොඩ්ඩක් මේක පොඩ්ඩක් කරලා බලන්න පොඩි ගාණක් දාගෙන මේ වැඩේ කරලා බලන්න.